දේශපාලනය කියන තේමාව ගැන උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනගත යුතු පළමු තේමාව කියලා කිව්වොත් වඩාත් නිවැරදි. දේශපාලන විද්‍යා විෂය තුල අපි 2027 උසස් පෙළ කණ්ඩායමේ පළමු පාඩමේ පළමු ඒකකයේ ඒකක දෙකක් තියෙනවා. දේශපාලනය හා දේශපාලන විද්‍යාව කියන කොටස සහ දේශපාලන අධ්‍යයන ප්‍රවේශ. ඒක අපි පළවෙනි ඒකකයේ අවසන් කරලා තියෙනවා. එතකොට මේ ඒකකයේ අපි කතා කරන එක කොටසක් තමයි මේ දේශපාලනය කියන මාතෘකාව. එතකොට මේ පන්ති වලට සහභාගී වන අයට අපි මේ වගේ බොහොම අලංකාර සහ මේ කරුණු ඇතුළත් නිබන්ධනයක් ලබා දීලා තියෙනවා. ඒක අවශ්‍යයට ලබා ගන්න පුළුවන්. දැන් මේ තේමාව ගැන අධ්‍යයනය කරන්න කලින් මම අර වෙනද වගේම මේ දේශපාලනයේ සම්බන්ධව ඔබට අදහසක් ගන්න, ඒ කියන්නේ ශාස්ත්‍රීය අදහසක් ගන්න වැදගත් වෙන ප්‍රධාන කෘති තුනක් අදත් මම ඉදිරිපත් කරනවා. ඒකේ පළවෙනි කෘතිය තමයි මේ මහාචාර්ය ජයදේව යංගොඩ සර්ගේ මෙන්න මේ කෘතිය. මේ දේශපාලනයේ සහ දේශපාලන විද්‍යාව සමකාලීන හැඳින්වීමක් කියන කෘතිය. මේ කෘතිය තමයි වැදගත්. ඔබට ලැබුණොත් මේ කෘතිය කියවන්න. ඇත්තටම දේශපාලන විද්‍යාව ගැන ඉගෙන ගන්න විතරක් නෙවෙයි, රටේ හැමෝම ඉගෙන ගත යුතු අධ්‍යයනය කළ යුතු ප්‍රධාන කෘතියක් තමයි මේ පළවෙනි කෘතිය. දෙවෙනි කෘතිය තමයි මේ මහාචාර්ය අතුල්ල විතානවසම් සර්ගේ කෘතිය. ඇත්තටම එතුමා මගේ ගුරුවරයෙක්. ඉතින් මේ කෘතියේ බොහොම සරල මේ භාෂාවක් යොදාගෙන මේ දේශපාලනය කියන මාතෘකාව ගැන පුළුල්ව කතා කරලා තියෙනවා. මේකත් ඔබට උසස් පෙළ දරුවන්ට විශේෂයෙන්ම වැදගත් කෘතියක්. ඊළඟට තුන්වෙනි කෘතිය තමයි මේ මහාචාර්ය උපුල් අබේරත්න සර්ගේ කෘතිය. මේ දේශපාලන විද්‍යාධ්‍යයනයට හැඳින්වීමක් කියලා කෘතිය පළවෙනි කාණ්ඩේ. මෙතුමත් මගේ ගුරුවරයෙක්, මගේ පශ්චාත් උපාධියේ කටයුතු වලදී මට මුණ ගැහෙළු ගුරුවරයෙක්, අතර මහාචාර්යවරයෙක්. ඉතින් මේ කෘතියත් අධ්‍යයනය කරන්න මේ කෘති තුන උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳ දැනුමක්, ඒ කියන්නේ ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න වැදගත් වෙන කෘති තුනක් හැටියට හඳුනා ගන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් අපි මේ බලමු මොකක්ද මේ දේශපාලනය කියලා කියන්නේ. හරි. රයිට්. දැන් මේ අපි දන්නවා මේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ මේ සමාජ විද්‍යා විෂය කාණ්ඩයටයි තියෙන, නැත්නම් මේ සමාජ විද්‍යා විෂය ශාස්ත්‍රයට නැත්නම් ශික්ෂණයටයි පැරණිතම විෂයන්ගෙන් එකක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. මේ විෂය අධ්‍යයනය මීට අවුරුදු 125කට එහා ගිහිල්ලා තියෙනවා සම්භාව්‍ය ග්‍රීසියේ ඉඳලා. ඒ නිසා මේක දේශපාලන විද්‍යා විෂය සමාජීය විද්‍යාවන් අතර තියෙන පැරණිතම අධ්‍යයන විෂයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අද අපි වර්තමානයේ අපි සාකච්ඡා කරන සමාජ විද්‍යා විෂයන් ගත්තොත් ඒ විෂයන් අතරත් අපිට දකින්න පුළුවන් පැරණිම විෂයක් තමයි මේ දේශපාලන විද්‍යා අධ්‍යයනය කියන විෂය. හරි. රයිට්. අපි දේශපාලනය කියන එක අපි සාමාන්‍යයෙන් සරල වර්ථ දක්වොත් මේ විෂයේ නැත්නම් මේ විෂයේ මාතෘකාව නැත්නම් මේ විෂයේ නම දේශපාලන විද්‍යාවට, එහෙම නැත්නම් පොලිටිකල් සයන්ස් කියන එක. එතන මේ පොලිටිකල් සයන්ස් කියන එක අපි සරලව අධ්‍යයනය කරොත්, එහෙම නැත්නම් සරලව අර්ථකථනය කරොත් මේකෙන් කියවෙන්නේ මේ දේශපාලනය ශාස්ත්‍රීය ලෙස හදාරන ශික්ෂණයක් කියලා. එහෙම නැත්නම් දේශපාලනය ගැන ක්‍රමානුකූලව හදාරන විෂයක්. හරි. මොකක්ද දේශපාලනය ගැන හදාරන්නේ? එක්කෝ දේශපාලන සංසිද්ධීන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දේශපාලන ගැටලු වෙන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් දේශපාලන ආයතන වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ දේවල් ක්‍රමානුකූලව. එහෙම නැත්නම් අපි යොදන පදේ තමයි ශාස්ත්‍රීය ලෙස අධ්‍යයනය කරන විෂය තමයි මේ දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. හරි. රයිට්. දැන් මේ දේශපාලන විද්‍යාව කියන මේ ප්‍රකාශනයෙහි හරි වැදගත් තේමා දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දේශපාලනය කියන එක. එහෙම නැත්නම් පොලිටික්ස්. දෙවෙනි එක තමයි දේශපාලන විද්‍යාව කියන එක. හරි. එතකොට උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුලින්ම තේරුම් ගත යුතුයි මොකක්ද මේ දේශපාලනය කියලා කියන්නේ.
මොකක්ද දේශපාලන විද්‍යාව කියලා කියන්නේ. ඒතර මේ දෙක අතර තියෙන සම්බන්ධය මොකක්ද? මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද? එතකොට අද මම කතා කරන්න යන්නේ මේ දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? මේ දේශපාලනය කියන එකෙන් අර්ථ ගැන්වෙන එක පැතිකඩක් ගැන තමයි අද දිනේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. right. දැන් බලන්නකො මෙතන අපි දේශපාලනය කියන්නේ මොකක්ද කියන එකනේ මුලින්ම අපි හඳුනා ගන්න ඕනේ. හරි. දැන් මේ දේශපාලනය කියන පදය ගැන අපි හඳුනා ගන්නකොට අපිට මේ සම්බන්ධව මුහුණ දෙන්න සිද්ධ වෙනවා ප්‍රධාන ගැටලු දෙකකට. හරි. ඒකේ පළවෙනි ගැටලුව තමයි මේ දේශපාලනය කියන වචනයට අපි මේ දෛනික ව්‍යවහාරයේදී ලබා දීලා තියෙන අර්ථ සමූහය. දැන් දේශපාලනය කියන වචනයට අපේ එදිනදා ජීවිතයේදී අපි ලබා දීලා තියෙන අර්ථ සමූහය. තනි අර්ථයක් නෙමෙයි. අර්ථ ගණනාවක් තියෙනවා. ඔන්න ඔය අභියෝගය අපිට තියෙනවා. හරි. දෙවෙනි එක තමයි මේ දේශපාලනය කියන වචනේ නැත්නම් පදේ නැත්නම් මේකේ සංකල්පය පිළිබඳව මේ දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතුන් තුල පවා ඔවුන් අතර පවා පොදු එකඟතාවයක් නැහැ. ඔවුනුත් මේ දේශපාලනය කියන එක විවිධාකාරයෙන් අර්ථ දක්වලා තියෙනවා. ඒ නිසා අපිට මේ දේශපාලනය යනු කුමක්දයි කියන එක හඳුනා ගන්නකොට මෙන්න මේ කියන ප්‍රධාන ප්‍රශ්න දෙකට ආමන්ත්‍රණය කරන්න වෙනවා. හරි? right. දැන් එහෙනම් අපි බලමු මෙන්න මේ දේශපාලනය සම්බන්ධව ඉදිරිපත් වෙලා තියෙන අර්ථ සමූහයක් තියෙනවා. ඒ අතරින් තෝරාගත්තු අර්ථ කිහිපයක් මෙතන අතරම සඳහන් කරලා තියෙනවා. එකක් තමයි මේ දේශපාලනය කියන එක මේ ආණ්ඩුව පිළිබඳ විද්‍යාව සහ කලාව කියන අර්ථකථන. හරි. දෙවෙනි එක තමයි මේ දේශපාලනය කියන්නේ කුමක් කා සඳහා කොපමණ ප්‍රමාණයකින් කිනම් අවස්ථාවකදී දිය යුතුද කියන කාරණය. තුන්වෙනි එක ඉතාම වැදගත් මේ ස්ත්‍රීවාදීන් ඉදිරිපත් කරපු අර්ථකථනය මේ පුද්ගලිකත්වයක් දේශපාලනිකයි කියන එක. හරි. මේක මේ තාම වැදගත් අර්ථකථනයක් දේශපාලනය කියන එක සම්බන්ධව ඉදිරිපත් වෙච්ච. හරි. අපි ඒක ඉදිරි කොටස්වලදී අපිට මේ කොටස ගැන මතක් කරගන්න ලැබෙනවා. හරි. right. ඊළඟට ඩේවිඩ් ඊස්ටන් මේ දේශපාලනය කියලා කියන්නේ මේ අධිකාරී බලය භාවිත කිරීම ඔස්සේ සමාජ වටිනාකම් බෙදා හැරීම කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. හරි. මේ අර්ථවලට අමතරව තවත් අර්ථ ගණනාවක් අපිට දකින්න පුළුවන්. හරි. right. මේ සියලු අර්ථ දිහා බලනකොට අර අපි කියපු පළවෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ අපි කියපු දෙවෙනි ප්‍රශ්නේ. හරි. අපි කිව්වා පළවෙනි ප්‍රශ්නේදී එදිනදා ව්‍යවහාරයේදී අපි දේශපාලනය කියන වචනයට යොදන අර්ථය පිළිබඳව තියෙන ගැටලුව. දෙවෙනි එක තමයි දේශපාලන විද්‍යාව පිළිබඳව ඉන්න ප්‍රාමාණික උගතුන් අතර තිබෙන නොඑකඟතාව. එහෙම නැත්නම් මේ පිළිබඳව තියෙන විවිධාකාරයේ අදහස්. හරි. right. එකත් අපි මතක් කරගෙන අපි දැන් යමු මොකක්ද මේ දේශපාලනය කියලා කියන්නේ කියලා. දැන් කතා කරන්නේ දේශපාලනය කියන එකනේ. හරි. ඒ නිසා right. දැන් බලන්නකො මෙතන කියන කාරණේ. හරි. දැන් අපි මේ දේශපාලනය කියන වචනය හරි මේ වචනය මතු පිටින් බලලා නැත්තම් මේකේ තියෙන වාච්‍ය අර්ථයක් ඒ අර්ථය දිහා බලලා අපි දේශපාලනය කියන එක තේරුම් ගන්නවා මේ දේශය පාලනය කිරීම කියලා. හරි. එහෙම නැත්නම් රට පාලනය කිරීම. එහෙම නැත්නම් දේශපාලඥයන්ගේ කාර්යභාරයක් කියන එක ආණ්ඩුවේ කටයුත්තක් කියන එක. හරි. මේ අර්ථකථනය තුල තියෙනවා. හරි. මේක සාමාන්‍යයෙන් එදිනදා සමාජය තුල භාවිතයට ගන්න ජනප්‍රිය අර්ථකථනයක්. හරි. හැබැයි මේ අර්ථය ඉදිරිපත් කරන්නේ මතු පිටින් බලනවා. දැන් අපි එක එක්කෙනාගෙන් අහුවොත් එහෙම ඔබ දේශපාලනය ගැන මොකද හිතන්නේ? දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? ඒ ගැන මෙයාලා මේ අර්ථය දිහා බලලා මේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ඔක්කොම කැටි කරගත්තොත් මේකේ මතු පිට අර්ථයෙන් කියනවා මේ දේශය පාලනය කිරීම කියලා. හරි. එහෙනම් දේශය පාලනය කරන්නේ කවුද? පාලකයෝ. එහෙම නැත්නම් දේශපාලඥයා. තවත් විදිහකට කියනවා නම් වෘත්තීයින් නේද? දේශපාලනයේ නිරත වෙන අය. හරි. ඕකනේ දැන් මේකෙන් කියවෙන්නේ. හැබැයි මේක දේශපාලනයේ සම්බන්ධව තියෙන පටු අර්ථකථනය. හරි. නමුත් මේ දේශපාලනය කියන එක පිළිබඳව අපිට විද්‍යාත්මක එහෙම නැත්නම් මේ ශාස්ත්‍රීය වශයෙන් ගැඹුරු අර්ථ දෙකක් හඳුනා ගන්න පුළුවන්.
අපි බලමු මේ දේශපාලනය කියන පදයේ ශාස්ත්‍රීය වශයෙන් තියෙන මේ ගැඹුරු අර්ථ දෙක මොකක්ද කියලා. හරි. මේ අර්ථ දෙක තමයි එකක් රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීමක් තියෙන අර්ථයක්. අනිත් එක තමයි සමාජ කේන්ද්‍රීය තේරුම් ගැනීමක් තියෙන අර්ථයක්. හරි. අපි මුලින් කිව්වා දේශපාලනය කියන එක මතු පිටින් නේද? අපි දැකලා ඒ වචනේ දිහා බලලා ඒ වචනේ අර්ථය අපි ගන්නවා දේශීය පාලනය කිරීම කියලා. හැබැයි අපි ශාස්ත්‍රීය වශයෙන් දේශපාලන විද්‍යාව අපි ශාස්ත්‍රීය සාධාරණ අය වශයෙන් මේකේ තියෙනවා ගැඹුරු අර්ථ දෙකක්. ඒ අර්ථ දෙක තමයි එකක් රාජ්‍ය කේන්ද්‍රීය තීරුම් ගැනීම, අනිත් එක සමාජ කේන්ද්‍රීය තීරුම් ගැනීම. එතකොට මම දැන් අද මේ කොටසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජ කේන්ද්‍රීය තීරුම් ගැනීම කියන අර්ථය. හරි. සමාජ කේන්ද්‍රීය තීරුම් ගැනීම කියන අර්ථය. හරි. රයිට්. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ රාජ්‍ය කේන්ද්‍රීය තීරුම් ගැනීම කියලා කියන්නේ. හරි. මොකක්ද මේ සමාජ කේන්ද්‍රීය තීරුම් ගැනීම කියලා කියන්නේ දේශපාලන කියන පදේ. හරි. රයිට්. බලන්නකො මේ රාජ්‍ය කේන්ද්‍රීය තීරුම් ගැනීම. මේ තීරුම් ගැනීමෙන් කියන්නේ දේශපාලනය කියලා කියන්නේ මේ රාජ්‍ය පාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ හැඟෙන සංකල්පයක්. මේකට අපි රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය කියලා කියන්නේ. සමාජ කේන්ද්‍රීය අර්ථයෙන් අපි කියන්නේ මේ දේශපාලනය කියලා කියන්නේ මේ පුරවැසියන්ද පාලනයට සහභාගී වන. හරි. සමාජ භාවිතයක් හැටියට තේරුම් ගැනීම. හරි. රයිට්. නැවත බලන්න. මේ රාජ්‍ය කේන්ද්‍රීය අර්ථයෙන් කියලා කියන්නේ දේශපාලනය කියලා කියන රාජ්‍ය පාලනය හා ආණ්ඩුකරණයට සම්බන්ධව තියෙන තේරුම් ගැනීම. එහෙම නැත්නම් ක්‍රියාකාරකම. සමාජ භාවිතයෙන් කියන්නේ දේශපාලනය කියලා කියන්නේ පුරවැසියන්ද නේද පාලනයට සහභාගී වෙන සමාජ භාවිතය. හරි. දැන් මේ තේරුම් ගැනීම දෙකෙන් දේශපාලනය පිළිබඳව තිබුණු මේ සාම්ප්‍රදායික වටහා ගැනීම, එහෙම නැත්නම් මේ පැරණි වටහා ගැනීම තමයි මේ රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම. මේක මේ සම්භාව්‍ය ක්‍රීසියේ ඉඳලා 19 වන සියවස දක්වාම දේශපාලන අධ්‍යයනය තුළ මූලික වශයෙන්ම අවධානය යොමු කරපු කාරණේ. මොකක්ද දේශපාලනය කියලා කියන්නේ? මේ රාජ්‍ය පාලනය හා පුරවැසියන්ට සහභාගී වෙන සමාජ භාවිතයක් කියන එක. හරි. දැන් මේ කටයුත්ත කරන්නේ කවුද? අර මම කලින් කිව්වා වගේ නේද? රාජ්‍ය පාලනය ආණ්ඩුකරණය කරන්නේ නේද? පාලකයෝනේ. එහෙම නැත්නම් අර අපි කියුවේ වෘත්තීයෙන් දේශපාලනඥයෝ. නේද? නැත්නම් දේශපාලන නායකයෝ. ඒතර මේකෙන් කියවෙන්නේ මේ දේශපාලනය කරන්නේ නැත්නම් දේශපාලනය කියන ක්‍රියාකාරකමෙන් නිරත වෙන්නේ කවුද? පාලකයෝ. මේ පාලකයෝ කියන අදහස තමයි මේකෙන් කියවෙන්නේ. හැබැයි මේ 19 වන සියවස 20 වන සියවස වෙනකොට මේ අර්ථය තව සංශෝධනය වුණා. ඇත්තටම මේ දේශපාලනය කියන එක සම්බන්ධව කියන සාම්ප්‍රදායික අදහස නැත්නම් සාම්ප්‍රදායික අර්ථය මේ නිෂේධනය වුණේ නැහැ. එහෙම නැත්නම් ඒක නැති වෙලා ගියේ නැහැ. හරි. එතකොට මේ රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම තියෙන අතර මේ දේශපාලනය කියන එකට තවත් අර්ථකථනයක් ඇතුළු වුණා. ඒ අර්ථකථනය තමයි සමාජ කේන්ද්‍රීය අර්ථය. හරි. මේ අර්ථකථනයේ සැපීමේදී මේ ස්ත්‍රීවාදීන්ගේ බලපෑම නැත්නම් ස්ත්‍රීවාදීන් දේශපාලනය කියන එක දැක්ක විදිය. එහෙම නැත්නම් ස්ත්‍රීවාදීන් දේශපාලනය කියන එක ගැන තේරුම් ගත්ත විදිය ඉතාම වැදගත්. මොකද ස්ත්‍රීන් තමයි කිව්වේ දේශපාලනය කියන එක නේද? මේ පොදු පරිමණ්ඩලය. එහෙම නැත්නම් මේ රාජ්‍ය ආණ්ඩුවට සම්බන්ධ පරිමණ්ඩලයේ විතරක් නෙවෙයි මේ පෞද්ගලික පරිමණ්ඩලය. විශේෂයෙන්ම පවුල තුල නේද? මේ දේශපාලනය කියන ක්‍රියාකාරකම තම තදින්ම සිද්ධ වෙනවා කියන එක. උතර මේ ස්ත්‍රීවාදීන්ගේ මේ අදහස් එක්ක හරි මේ දේශපාලනය කියන එක පුරවැසියන්ද පාලනයට සහභාගී වෙන සමාජ භාවිතයක් කියන කාරණේ ඇතුළු වුණා. ඒ නිසා අද අපි ඇත්තටම දේශපාලනය කියන එක තේරුම් ගන්නේ එක පැත්තකින් මේ රාජ්‍ය කේන්ද්‍රීය තේරුම් ගැනීම වගේම මේ සමාජ කේන්ද්‍රීය තේරුම් ගැනීම. හරි. රයිට්. එතකොට මම අද මෙතන මම කලිනුත් කිව්වා මෙතනදී අවධානය යොමු කරන්නේ මේ සමාජ කේන්ද්‍රීය තේරුම් ගැනීම. කොහොමද මේ දේශපාලනය කියන එක සමාජ භාවිතයක් වෙන්නේ? ඒ ගැන තමයි අද මම මේ කොටසේදී ආවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? රයිට්. දැන් අපි බලමුකෝ එහෙනම් මේ සමාජ කේන්ද්‍රීය අර්ථයෙන් මොකක්ද කියන්නේ කියලා. හරි. රයිට්. දැන් අපි කලින් කිව්වනේ සමාජ කේන්ද්‍රීය අර්ථයෙන් කියනවා මේ පුරවැසියන්ද පාලනයට සහභාගී වන සමාජ භාවිතයක් කියලා.
හරි රයිට්. දැන් අර අපි කියවනේ මේ රාජ්‍ය කේන්ද්‍රීය අර්ථයේ පැරණිම අර්ථකථනයේ තිබුණ දේශපාලනය සම්බන්ධව. හරි. එතකොට මේ අර්ථකථනයට එකතු වුණා මේ දේශපාලනය කියලා කියන එක වෘත්තීය දේශපාලඥයන්ට විතරක් නෙවෙයි පුරවැසියන්ටත් අදාළ පුරවැසියනුත් දේශපාලන යන ක්‍රියාකාරකමේ නිරත වෙන අය බව. හරි. මේක මම කලින්වත් ඔබත් එක්ක කතා කළා. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව. රටේ පාලකයෝ විතරක් නෙවෙයි, දේශපාලන පක්ෂ විතරක් නෙවෙයි. දේශපාලන සංවිධාන, දේශපාලන නායකයෝ විතරක් නෙවෙයි. හරි. පුරවැසියොත් එහෙම නැත්නම් සාමාන්‍ය ජනතාවත් දේශපාලනය කරනවා කියන එක. දැන් සාමාන්‍ය ජනතාව කොහොමද දේශපාලනය කරන්නේ? හරි. අපි කොහොමද දේශපාලනය කරන්නේ? අන්න ඒක තමයි අපි බලන්න ඕනේ. අපි දේශපාලනය කරනවා කියලා කිව්වේ නැති වුණාට, ඒ කියන්නේ අපි වචනයෙන් කියන්නේ අපි දේශපාලනය කරනවා කියලා. හැබැයි අපි දැනුවත් හෝ නොදැනුවත්ව අපි මේ දේශපාලනය කියන ක්‍රියාකාරකම තුල නිරත වෙනවා. හරි. අපි බලමු මොනවද පුරවැසියෝ හැටියට මේ දේශපාලනය කියන ක්‍රියාකාරකම තුල නිරත වෙන ක්‍රියාකාරකම්. හරි. රයිට්. බලන්නකො මේ කියන කාරණේ. හරි. මේකේ පළවෙනි එක තියෙනවා මේ ඡන්දය දීම මගින් පාලකයෝ පත් කර ගැනීම. දැන් රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය අනුව පාලකයෝනේ රට පාලනය කරන්නේ, ආණ්ඩු කරන්නේ. හැබැයි මේ පාලකයන්ව පත් කරන්නේ විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල හරි පාලකයන්ව පත් කරන්නේ හරි පාලකයන්ට බලය පවරන්නේ පාලකයන්ව ඉවත් කරන්නේ ඒ රටවල් වල පුරවැසියෝ. එතකොට පාලකයෝ පත් කිරීම සඳහා අපි ඡන්දය දෙනවා. නේ නිදහස් සහ සාධාරණ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී රටවල නේද? අපි ඡන්දය දෙනවා. හරි. දැන් මේ අපි ඡන්දේ දීම දේශපාලනිකයි. නැත්නම් දේශපාලන ක්‍රියාවලියක්. නැත්නම් ක්‍රියාදාමයක්. අපි ඡන්දේ දෙනවා කියන එකම. ඡන්දේ දීම විතරක් නෙවෙයි. පාලකයෝ ඡන්දේ දීලා පත් කරන එක විතරක් නෙවෙයි. හරි. පාලකයෝ ඡන්දේ දීලා පත් කිරීම පමණක් නෙවෙයි ඡන්දේ නොදීමත් දේශපාලනිකයි. ඔය මැතිවරණ කාලවලදී ඔයාලගේ මිත්‍රයන් හරි වැඩිහිටියන්ගෙන් හරි අහනවනේ ඡන්දේ දාන්න යන්නේ නැද්ද කියලා. නේ. ඡන්දේ දාන්න යන්නේ නැද්ද කියලා අහනකොට ඔය සමහර අය මටත් ඇහිලා තියෙනවා. මම නම් ඔය එක කාලකන්ණියටවත් දෙන්නේ. මුන්ට දීලා වැඩක් නෑ. හරි. අර පරණුම්ම තමයි ඉන්නේ. දෙන්න එකෙක් නෑ. සමහර අය කියනවා මේ අද දවසේ නිකම් මම ගිහිල්ලා ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දේ දාලා එනවට වඩා ඒ වෙලාවේ මම තව කීයක් හරි හම්බ කරන්න කටයුතු කරනවා. හරි. පුරවැසිය හැටියට ඇත්තටම අපිට තියෙන ඡන්දය නේද? අපිට ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන එක විධික්‍රමයක් තමයි ඡන්දේ භාවිත කිරීම. ඇත්තටම ඒක ඡන්දේ භාවිත කිරීම කරන්න ඕනේ. ඔබ ඡන්දේ භාවිත කරන්නේ නැත්නම් අඩුම තරමේ ඡන්ද පොලට ගිහිල්ලා ඡන්දේ ප්‍රතික්ෂේප කරලා හරි එන්න ඕනේ. ඒක අවලංගු කරලා හරි එන්න ඕනේ. හරි. නමුත් අර විදිහේ හැසිරීම අපිට පුරවැසියකින් දකින්න පුළුවන්. ඒ පුරවැසියා නේද? ඔහු දේශපාලනය පිළිබඳව ඔහුගේ ක්‍රියාකාරකම තමයි ඒ තුලින් පෙන්වන්නේ. ඡන්දේ දීම විතරක් නෙමෙයි, ඡන්දේ නොදීම. ඡන්දේ ප්‍රතික්ෂේප කිරීම. ඒකත් පුරවැසියෝ කරන දේශපාලන ක්‍රියාකාරකම. හරි. ඒකයි මේකෙන් කිව්වේ. පාලකයෝ පත් කිරීම එහෙම නැත්නම් ඡන්දේ දීම හෝ ඡන්දේ නොදීම. හරි. ඊළඟට තමයි මේ පාලකයන්ට ආණ්ඩු කිරීම සඳහා බලය පවරා දීම. අපි මැතිවරණ වලින් අපේ කැමැත්ත මගින් නේද? බහුතරයේ නේද? එකඟතාවයේ මත අපි පාලකයන්ට අපි ආණ්ඩු කිරීම සඳහා බලය දෙනවා. තේරෙනවද? එතකොට පාලකයෝ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තමයි Tamanට දීලා තියෙන බල සීමාව තුල ඉඳගෙන ඒ පාලන කටයුතු වල නිරත වෙන්නේ. හරි. එතකොට මහ ජනතාවට පාලකයෝ නේද වගකීමකට බැඳිලා ඉන්නවා. හරි. එතකොට පාලකයන්ගේ කටයුත්ත පිළිබඳව මහ ජනතාව උනන්දුවෙන් අවදියෙන් ඉන්නේ. ඒ මහ ජනතාවගේ උනන්දු අවදිය දේශපාලනිකයි. නැත්නම් දේශපාලනය තමයි එතන. හරි. ඊළඟට තමයි දේශපාලන පක්ෂවල ක්‍රියාකාරී සමාජිකයෝ හැටියට කටයුතු කරනෝනේ අපිට ඒක දකින්න පුළුවන් නේ. ඔය අපි එදිනදා කටයුතු වලදී සාමාන්‍ය මිනිස්සු කියන දේ මම කැපුවත් කොළ. මම කැපුවත් තින. අපේ પરම්පරාවම UMP. අපේ પરම්පරාවම JVP. හරි. අපි එදා ඉඳලා ඡන්ද දාන්නේ ඇයිට. හරි. සමහර ඒ පක්ෂවල ප්‍රබල සමාජිකයෝ. හරි. ඊට පස්සේ සපක්ෂවල තියෙන රැස්වීම් වලට යනවා. වැඩ වර්ජන, පෙළපාලි, ප්‍රචාර කරෑලි. මැතිවරණ කාලෙදී අපිට ඒක හොඳටම දකින්න පුළුවන්. හරි. එතකොට දැන් මේවා පුරවැසියෝනේ මේවට සහභාගී වෙන්නේ. හරි.
එතකොට පුරවැසියෝ මේ කියන කාරණාවලට සහභාගී වීම දේශපාලනය. පුරවැසියෝ දේශපාලනය කියන ක්‍රියාකාරකමේ නිරත වෙන විදිය තමයි ඒ. ඊළඟට ආණ්ඩුව විවේචනය කරන එක. සමහර විට විවේචනය තුළ ආණ්ඩුව සාධනීය ලෙස විවේචනය කරන්නත් පුළුවන්. ඒ විවේචනය තුළ සමහරට ආණ්ඩුව ගැන ඇගීමක් තියෙන්නත් පුළුවන් නේ. මේ ආණ්ඩුව හොඳයි. අපි හිතුවට වඩා හොඳයි. විශ්වාසය ගොඩ නැගිලා. හරි? කියපු දේවල් කරන. ඒ වගේ ආණ්ඩුවේ විවේචනය සාධනීය වෙන්නත් පුළුවන්. නිෂේධනීය වෙන්නත් පුළුවන්. එතකොට අපි ආණ්ඩුව විවේචනය කිරීම දේශපාලනය තමයි. හරි? අපි දේශපාලනය කරන්නේ නැහැ කියලා කිව්වට අපි මේ තුලින් ඇත්තටම දේශපාලනය කියන එක කරනවා. ඊළඟට තමයි මේ දේශපාලන සාකච්ඡාවලට සම්බන්ධ. ඒ සාකච්ඡා මේ සත්‍යද අසත්‍යද එහෙම නැත්නම් මේ වගේ යථාර්ථයක් තියෙනවද? ඒක නෙමෙයි මෙතන වැදගත්. කොමන හෝ දේශපාලන කාරණයක් ගැන සාකච්ඡා කරනවා. ඒක ශාස්ත්‍රීය සාකච්ඡාවක් වෙන්න පුළුවන්, ශාස්ත්‍රීය නොවන සාකච්ඡාවක් වෙන්නත් පුළුවන්. නේද? වැඩිහිටියෝ කිහිප දෙනෙක් එකතු වෙලා නේද? සාකච්ඡා කරන්න පුළුවන්. එදිනදා දේශපාලනය ගැන ඒක රට ඇතුලේ දේශපාලනය වෙන්න පුළුවන්, ජාත්‍යන්තර දේශපාලනය වෙන්න පුළුවන්, කවර හෝ කාරණයක් පිළිබඳව දේශපාලනය ගැන කරන සාකච්ඡා. ඊළඟ දේශපාලන වැඩසටහන් නරඹන එක. හරි. දැන් අපේ මාධ්‍ය ගත්තොත් නේද? අපේ රූපවාහිනී මාධ්‍යයන් වල දකින්න පුළුවන් විවිධාකාරයේ දේශපාලන වැඩසටහන්. මේ දේශපාලන වැඩසටහන් නරඹන අය ඉන්නවා. හරි. මේ දේශපාලන වැඩසටහන් නැරඹීම, ඒවට අහුම්කම් දීම, හරි. අන්න ඒවත් දේශපාලනයේ තමයි පුරවැසියෝ කරන්නේ. ඊළඟට තමයි මේ ස්වේච්ඡා සමිති මගින් පොදුවමනා ඉටු කරගන්න එක. අපි ඔය ගමේ නේද? ගම්මානවල නේද? ගමේ විතරක් නෙමෙයි නේද? කියන්නේ මිනිස්සු එකට එකතු වෙලා විවිධාකාරයේ සමිති සමාගම් ගොඩනගා ගන්නවා. ඒක මරණාධාර සමිතිය වෙන්න පුළුවන්, තරුණ සමිතිය වෙන්න පුළුවන්, වැඩිහිටි සමිතිය වෙන්න පුළුවන් ගොඩනගා ගන්නවා. ඒ ගොඩනගාගෙන මේ සමිති සමාගම් වල නායකයෝ පත් කරගන්නවා. ඒ නායකයන්ට තියෙනවා බලතල. හරි. එතකොට මේ නායක ඒ සමිති සමාගම් වල සමාජිකයෝ ඉන්නවා. ඒ සමාජිකයෝ ඒ සමිති සමාගම් වල කටයුතු වලට සහභාගී වෙනවා. එහෙමත් නැත්නම් ඒ සමිති සමාගම් වලට නේද සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා. සමහර විට මේ සමිති සමාගම් පිහිටුවා ගැනීමේ අරමුණු තියෙනවානේ. පොදු අරමුණු. ඒ පොදු අරමුණු එහෙම නැත්නම් ඒ උවමනා ඉටු කරගන්න. හරි. එතකොට මේකත් දේශපාලනය තමයි. හරි. එතකොට අපිට පේන දේ තමයි මේ පුරවැසියෝ දේශපාලන යන ක්‍රියාකාරකමේ නිරත වෙන්නේ කොහොමද? හරි. මෙන්න මේ කියන ක්‍රියාකාරකම්. හරි. එනිසා අපි දේශපාලනයේ අපිට අදාළ නැහැ, අපි කරන්නේ නැහැ කියලා කිව්වට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ දේශපාලනය කියන ක්‍රියාකාරකමේ හැම පුරවැසියෙක්ම නිරත වෙනවා. ඒ නිසා මේ දේශපාලනය කියන කර තවදුරටත් ආණ්ඩුවට රාජ්‍යයට පමණක් සීමා වෙච්ච, එහෙම නැත්නම් මේ පොෘතීය දේශපාලඥයන්ට, පාලකයන්ට පමණක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. හරි. right. ඒත් එක්කම මම පොඩි වීඩියෝ එකක් ඔයාලට දාන්නම්. මෙන්න මේක ටිකක් බලන්න. I have no problem going to the hospital after this match. One-on-one, pay-per-view victories over Brock Lesnar. That's John Cena. Goldberg wants to do it tonight. And Brock Lesnar looking to establish dominance. And Goldberg moving Lesnar. Goldberg was unfazed. And believe it, a look of shock in the eyes of the beast who was planted. දැන් ඔය වීඩියෝ එක මම ඔය මේ TikTok මාධ්‍යයෙන් තමයි, සමාජ මාධ්‍යයෙන් තමයි එක ගත්තේ. ඔය වගේ වීඩියෝස් අපිට ගණනාවක් ඕන තරම් අපිට දකින්න පුළුවන්. දැන් ඔය වීඩියෝ පටය හදපු කෙනෙක් ඉන්නවනේ. හරි. ඒ හදපු කෙනා මේ දේශපාලන සංසිද්ධියක් තමයි මේ වීඩියෝ පටයෙන් පෙන්වන්න උත්සාහ කරලා තින්නේ. ඒකේ හාස්‍ය උපහාසය යොදාගෙන තමයි මේක කරලා තියෙන්නේ. ඒතර මේ වීඩියෝ පටයේදී ඔහු කිසියම් ආකාරයක තෘප්තියක් මේකෙන් ලබනවා වගේම ඔහු කිසියම් ආකාරයක පණිවිඩයක් දෙනවා. ඒක ඔහුගේ දේශපාලන දෘෂ්ටිය වෙන්න පුළුවන්, ඔහුගේ දේශපාලන කැමැත්ත වෙන්න පුළුවන්, ඔහුගේ දේශපාලනය තුළ ඉන්න විරුද්ධවාදීන්ට එරෙහිව කරපු දෙයක් වෙන්න පුළුවන්. ඒ වීඩියෝ පටය දැක්කම අපිට පේනවා. දැන් මම කියන්නේ ඒක විතරක් නෙමෙයි, ඒක උදාහරණයක්. අපිට ඕන තරම් සමාජ මාධ්‍ය තුළ ඒ වගේ වීඩියෝ පට දකින්න පුළුවන්. හරි.
දැන් ඔය වීඩියෝ පටේ ඔහු සකස් කරලා ඔහු සමාජ මාධ්‍යයට මුදාහරිනවන එක. හරි. එතකොට ඒ වීඩියෝ පටය සකස් කරලා ඒ සමාජ මාධ්‍යයට මුදාහරිනකත් ඇත්තරම දේශපාලනය තමයි. හරි. ඔය සමාජ මාධ්‍යයට ඔක මුදහැරියෙන් පස්සේ මේ සමාජ මාධ්‍ය තුළ ඉන්න පරිශීලකයෝ ඉන්නවනේ. ඒත් පුරවැසියෝනේ නේද? එතකොට එයාලා මේවා නරඹනවනේ. මේවා දකිනවා. මේවා නරඹලා මේවා දැකලා ඔවුන් මොකද කරන්නේ? මේවා සම්බන්ධව ඔවුන්ගේ අදහස් පළ කරනවා. නේද? කමෙන්ට්ස් අපි දැක්කොත් එහෙම මේ වගේ ලියලා තියෙන ඇත්තට මේ කමෙන්ට්ස් දැක්කොත් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පුරවැසියාගේ තියෙන දේශපාලන කියවීම් වෙන්න පුළුවන්. ඔහු මොන දේශපාලන කණ්ඩායමත් එක්කද ඉන්නේ? ඔහුට දේශපාලනයේ සම්බන්ධව තියෙන විවේචන මොනවද? ඇගයීම් මොනවද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. හරි. එතකොට ওই වීඩියෝ පටේ සමහර අය දුරකථනයේ නේ තමන්ගේ ජංගම දුරකථනය සේව් කරගන්නවා. නේද? ඊට පස්සේ WhatsApp හරි අනිකුත් දේවල් එක්ක ෂෙයා කරගන්නවා. පැහැදිලි නේද? හරි. දැන් මේ ක්‍රියාකාරකම් සියල්ලම දේශපාලනය තමයි. හරි. මේ සියල්ලම දේශපාලනය තමයි. අර දේශපාලනය සම්බන්ධව සමාජ මාධ්‍ය කියන එක ඉතාම වැදගත් ක්‍රියාවලියක් ඇත්තටම කරනවා. මේ දේශපාලනය කිරීම නැත්නම් දේශපාලනය කියන එක ක්‍රියාකාරකමේ නිරත වීම විතරක් නෙවෙයි. මේකෙන් ඇත්තටම දේශපාලනය පිළිබඳ හැදෑරීම. මෙතන විධිමත් එහෙම නැත්නම් ක්‍රමානුකූල හැදෑරීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි කිසියම් ආකාරයක දේශපාලන සංසිද්ධීන් පිළිබඳව මේ පුරවැසියෝ පොත්ගලයෝ මේ තුලින් සවිඥානික වෙනවා. හරි. එතකොට ඒ සවිඥානික වීම තුළින් මේ පුරවැසියන් ලබා ගන්නා දැනුම නේද? ඔවුන් මොකද කරන්නේ? ඒක Tamanට තේරුම් ගන්න පුළුවන් විදියට ග්‍රහණය කරගෙන රියැක්ට් කරනවා ඒකට. හරි. මේ වගේ වීඩියෝස් වල බලන්න යටින් දාලා තියෙන කමෙන්ට්ස් එහෙම. ඒ කමෙන්ට්ස් දාන එක පවා නේද? ඒ කමෙන්ට්ස් දාන එක ඒකට විරුද්ධව හරි පක්ෂව හරි කතා කරන එක ෂෙයා කරන එක ඒවා පවා දේශපාලනය තමයි. හරි. ඔන්න බලන්න මිනිස්සු අපි කිව්වේ නැති වුණාට ඔන්න අපි දේශපාලනය කියන එකේ නිරත වෙන විදිය. ඊළඟ මම මේ පින්තූර කිහිපයක් මම ගත්තා මේ සමාජ මාධ්‍ය තුලින් ඔය විවිධ පුවත්පත් විශේෂයෙන්ම පුවත්පත් වල විවිධ මුද්‍රිත මාධ්‍ය වල පළ කරපු මේ කාටුන් චිත්‍ර මේ එදිනදා දේශපාලන සංසිද්ධීන් පිළිබඳව හරි චිත්‍රයකින් පෙන්වුම් කරන විදිය. හරි මම ඒක කිහිපයක් පෙන්වන්න. හරි මේ මෑත කාලේදී ඔය ලංකාවේ හරි අපිට මේ දකින්න පුළුවන් මේවා මේ කාටත් අපි විවේචනය කරන්න නෙවෙයි මේ තේරුම් ගන්න මොකක්ද මේ දේශපාලනය කියන්නේ කොහොමද මේ දේශපාලනය කියන එක පුරවැසියෝ භාවිත කරන්නේ නැත්නම් එදිනදා සමාජය තුළ වුන් කොහොමද මේවා ක්‍රියාවට නංවන්නේ කියන එක පෙන්වන්නයි අවශ්‍ය වෙන්නේ. හරි. රයිට්. දැන් මේක නම් මේ ඔය ගාසාවල නේද මේ ගාසාවල තියෙන ඊශ්‍රායලය සහ මේ පලස්තීනිය අතර තියෙන ගැටලුවේදී මේ මොනවද ඇමරිකාවේ මැදිහත් වීමත් එක්ක මේ ලොකු කතාවක් මේක කියනවා. ලොකු කතාවක් මේකේ කියනවා. හරි. ඒතර මේවට රියැක්ට් කරලා තියෙන විදිහ බලන්න. හරි. මේ හැම එකක්ම දේශපාලනිකයි. හරි. මේ දෙකටම සම්බන්ධ එකක්. හරි. ඊළඟට මේක ඔයාලට මතක ඇති අපිටත් හරි සම්බන්ධයි නේද අපේ රාජපක්ෂ පාලන තන්ත්‍රය නේද? පෙරලා දැම්මයින් පස්සේ ඒකේ නේද? දිගුවක් හැටියට අපිට බංගලාදේශයේ නේපාලේ මේ සංසිද්ධිය වුණා. හරි. එතකොට දැන් බලන්න මේවා කොහොමද මේ අය කියවගන්නේ කියලා නේද? මේ වචනයෙන් කියලා නෙමෙයි. නේද? අහන්න සලස්සලා නෙමෙයි. කියවන්න සලස්සලා නෙමෙයි. මේවා දකින්න සලස්සලා කොහොමද අපි මේ දේශපාලනය කියන එක තේරුම් ගන්න. ඒකයි මම කිව්වේ මේ දේවල් ඇත්තටම දේශපාලනය කරන එක විතරක් නෙමෙයි. දේශපාලනයේ හැදෑරීමේදීත් අපිට වැදගත් වෙනවා කියලා. මේ මෑත කාලයකදී දකුණු ඉන්දියාවේ තලපති විජේ නේද මේ කච්චිතිව් සම්බන්ධ ප්‍රශ්නේදී නේද මතුවෙච්ච කාරණයක් සම්බන්ධව තමයි මේ ඉදිරිපත් කිරීම කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ IMF හරි මේ සංසිද්ධිය කොහොමද තේරුම් අරගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ක්‍රිකට් වලට මේ මෑත කාලේදී මේ ආසියානු කුසලානේ පැවැත්වුවානේ නේද? ඒකෙදි මේ ඉන්දියාව සහ පාකිස්තානය මේ ඉන්දියාවේ ඇතිවෙච්ච පෙරගම් වල ඇතිවෙච්ච ඇටැක් එකෙන් පස්සේ මේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ආතතිය වැඩි වුණා. ඒක අන්තිමට ක්‍රිකට් පිටියටත් ආවා. එතනදී අපි දැක්ක මේ අයගේ හැසිරීම කොහොමද කියලා. හරි. ඒ හැසිරීම පවා දේශපාලනිකයි. හරි. ඒ ක්‍රීඩාව තුළ අර මේ ඉන්දියාවේ නායකයා ඇතුළු අර කණ්ඩායම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට නේද අතට නොදීම හරි මේ හැමදේම දේශපාලනය තමයි. හරි. රයිට්. ඊළඟ මේ තවත් ටිකක්. හරි.
ඊළඟ මේක මේ අපිට කියව ගන්න පුළුවන් මේකේ මොකක්ද මේ කියවෙන්නේ කියලා. හරි. බලන්න දැන් මේ දේවල් ඉදිරිපත් කිරීමෙන් හරි මේ එකයි ඉදිරිපත් කරන ආකාරය. ඒරණේ සමාජ මාධ්‍ය තුළ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන විදිය අනෙක් කෙනාට නේද ප්‍රචාරණය කරන විදිය. මේවත් දේශපාලන ක්‍රියාකාරකම් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. ඒ නිසා තමයි අපි කිව්වේ මේ දේශපාලනය කියලා කියන්නේ අර තවදුරටත් මේ රාජ්‍ය පාලනය ආණ්ඩුවට සම්බන්ධ ක්‍රියාකාරකමක් විතරක් නෙවෙයි. පුරවැසියොත් නේද දිනදා තමන්ගේ ජීවිත කටයුතු වලදී නේද මේ දේශපාලනය කියන එක සමාජ භාවිතයක් හැටියට යොදා ගන්නවා කියලා. ඒක අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන දෙයක්. ඉතින් මම හිතනවා අද මේ දේශපාලනය කියන එක මේ තේරුම් ගැනීමේදී අපි සමාජ කේන්ද්‍රීය අර්ථය ගැන තමයි තේරුම් ගත්තේ. අපි රාජ්‍ය කේන්ද්‍රීය අර්ථය මොකක්ද කියන එක ගැන අපි ඊළඟ දවසේ කතා කරනවා. ඒක තමයි දේශපාලනය සම්බන්ධව තිබුණු සාම්ප්‍රදායික අර්ථකථනය. ඒ අර්ථකථනයත් අපි තව දවසක කතා කරලා මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය එහෙම නැත්නම් මේ දෙක අතර වෙනස්කම් මොනවද කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් උසස් පෙළ දේශපාලන විද්‍යාව 2027-2026 පන්ති වලට සම්බන්ධ වෙන්න කැමති අයට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. නුවරඑළිය ද කැප්පියම් ආයතනය දැනට අපි පන්ති පවත්වමින් යනවා. ඉතින් ඒ නුවරඑළියේ ඉන්න මේ විෂය හදාරන්න කැමති විෂය හදාරන අයට අපි ආරාධනා කරනවා අපේ ආයතනයත් එක්ක එකතු වෙන්න. එකතු වෙලා ඔබේ ඒ අධ්‍යයන කටයුතු ටික සාර්ථකව සඵල කරගන්න කියලා.